ඉතින් අද වීඩියෝකින් කතා කරන්න ඕන කියලා හිතුවා CapCut ගැන. ඉතින් ඇත්තටම CapCut මේ වෙද්දි ගොඩ දෙනෙක් මැසවිල්ලක් නගමින් ඉන්නවා. මොකද ගොඩ දෙනෙක් වැඩ දදා CapCut වලින් එඩිට් කරා. මොකද අපි අර Premiere වලින් සෑහෙන මහන්සියක් වෙලා කරන effects වගේ දේවල් CapCut එකකින් එක ක්ලික් එකකින් ෂණයකින් අපිට කරගන්න පුළුවන්. අනික mobile phone එක පාවිච්චි කරලා. නමුත් දැන් තියෙන ප්‍රශ්නේ තමයි හැම feature එකක්ම pro වෙලා තියෙනවා. ඒ කියන්නේ pro account එකක් අපිට තියෙන්න ඕන features access කරන්න. basic හැම දෙයක් දැන් ප්‍රෝ වෙලා තියෙනවා. ඉතින් මේකත් එක්ක මම හිතුවා කතා කරන්න ඕනේ කියලා CapCut එක ඇත්තටම purchase කරන එක වාසිද අනිත් ඒවත් එක කම්පෙයාර් කරද්දී විශේෂයෙන්ම මම Adobe Premiere Pro, Wondershare Filmora වගේ ඒවත් එක කම්පෙයාර් කරනවා. අද CapCut එක ඇත්තටම පාඩුද ලාභද කියන එක. CapCut free version එක පාවිච්චි කරනව නම් ඔයාලා pro එක ගන්න ඕනේද? නැත්නම් වෙන option එකක් තියෙනවද? කතා කරමු මේ ගැන. හරි මුලින්ම අපි කතා කරමු CapCut Pro එකේ ලංකාවේ price එක මොන වගේද යන්නේ කියලා. ඉතින් සාමාන්‍යයෙන් අපි මේක app එකට ගිහිල්ලා බැලුවොත් අපිට $6 ශත ගාණක් තමයි වෙන්නේ. මේක අපි LKR වලට නැත්නම් rupees වලට convert කරාට පස්සේ අපිට රුපියල් 1900ක් වගේ ගෙවන්න සිද්ධ වෙනවා මාස් පතා CapCut Pro එක පාවිච්චි කරනවා නම්. ඉතින් අපි ඒත් එක්කම compare කරොත් Filmora එක. Filmora එකත් අපිට desktop එකේ පාවිච්චි කරන්න පුළුවන් සහ ගොඩක් user friendly software එකක්. CapCut වගේම තමයි. ඉතින් මේකේ price එක අපිට බලා ගන්න පුළුවන් වෙනවා $10ක්. ඒ කියන්නේ ලංකාවේ මුදලින් හරියටම රුපියල් 3000ක් විතර වෙනවා monthly price එක. ඒ වගේම තමයි අපි Premiere Pro එක ගියොත් Premiere Pro ඇත්තට මම මේ කියන විදිහ Adobe එකෙන් originally ගන්න ක්‍රමයක් නෙවෙයි මම මේ කියන්නේ. අපිට දැන් ලංකාවේ බලා ගන්න පුළුවන් වෙනවා corporation subscriptions අපිට sell කරනවා. ඉතින් එහෙම subscription එකක් අපිට රුපියල් 2500 සහ 3000 වගේ අතරකට purchase කරන්න පුළුවන්. අපිට ඒකෙන් තියෙන වාසිය තමයි Adobe Premiere විතරක් නෙමෙයි Photoshop සහ අනිකුත් හැම software එකක්ම Adobe ලගේ තියෙන access කරන්න පුළුවන්. ඉතින් අපිට ඒක ගන්න පුළුවන් 2500කට CapCut 1900කට ගන්න වෙලේ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ Adobe Premiere ටිකක් ඉගෙන ගන්න learning curve එක ටිකක් වැඩි සහ effect එකක් වයි create කරන්න ගියාම අපිට ඒක manual create කරන්න සිද්ධ වෙනවා. නමුත් CapCut එක අපිට just click විතරයි අපිට ඒ effect එක අපේ timeline එකට add කරගන්න පුළුවන්. හරි අපි මේකේ yearly subscription එකට ගියොත් සාමාන්‍යයෙන් CapCut එක අපි අවුරුද්දකට ගන්නව නම් $49 ගාණක් වෙනවා. ඒ කියන්නේ රුපියල් 14700ක් 15000කට කිට්ටු මුදලක් වෙනවා. අපි ආසන්න වශයෙන් 14000ක් කියමුකෝ. ඉතින් 14000ක් වගේ වෙනවා අවුරුද්දකට CapCut Pro එක පාවිච්චි කරනවා නම්. ඊට අමතරව අපි Filmora software එක ගත්තොත් රුපියල් 10300 ගාණක අපිට cost එකක් වෙනවා. yearly අපි මේකේ subscription එකක් purchase කරනවා නම් ඊට අමතරව අපි Premiere එක ගත්තොත් මම අර කිව්වේ 2500 package එකක් අපිට ගන්න පුළුවන් කියලා ලංකාවේ sellers ලගෙන්. එතකොට අපිට 2500 ගානේ අවුරුද්දක් මේක පාවිච්චි කරොත් රුපියල් 30000ක වගේ මුදලක් යන්නේ. අපි නැවතත් CapCut එකේ yearly price එකට ගියොත් CapCut එක අපිට ගන්න පුළුවන් 14700කට සහ 15000 අතර මුදලකට. ඉතින් ඇත්තටම Premiere වගේ software එකක් පාවිච්චි කරනවට වඩා මම හිතනවා එතනදී CapCut එක පාවිච්චි කරන එක අපේ පොකට් එකට ලාභයි නැත්නම් අපේ බජට් එකට සෙට් වෙනවා. දැන් ඔයාලා සමහර විට අහුවොත් ඇයි monthly එකයි yearly එකයි මෙතන compare කරන්න කියලා. හැම software එකකම subscription module එක හැදිලා තියෙන්නේ සාමාන්‍යයෙන් monthly ගෙවන ගානට වඩා අපි yearly ගන්න ගියොත් ඒ කියන්නේ අවුරුද්දටම එකපාර ගෙවලා අපි මේ software එක ගත්තොත් price එක සෑහෙන අඩුයි. ඉතින් ඔයාලට මෙතනදී බලා ගන්න පුළුවන් වෙනවා සාමාන්‍යයෙන් CapCut එක monthly ගෙවලා ගන්න ගියොත් 1900ක්. අපි කියමුකෝ මේක 1900ක් නෙමෙයි 2000ක් කියලා. එතකොට අවුරුද්දට 20000ක් යනවා. නමුත් අපි CapCut එක අවුරුද්දටම ගත්තොත් රුපියල් 15000ක් යන්නේ. එතකොට එතන රුපියල් 5000කම අපිට වාසියක් තියෙනවා. ඉතින් ඇත්තට මේ price එක compare කරාම CapCut ගන්න එක වාසිද? සහ තාපුංචි දෙයක් කියන්න ඕන. අපි Wondershare Filmora software එක පැත්තට ගියොත් අපිට perpetual කියලා plan එකක් තියෙනවා. ඒ කියන්නේ one time අපි මේකට ගෙවන්න ඕන. one time ගෙවුවට පස්සේ මේක one time ගෙවුවට පස්සේ අපිට Wondershare Filmora අරගන්න පුළුවන්. හැබැයි ඒකේ version update නැහැ. ඒ කියන්නේ අපි හිතමු Wondershare Filmora අපි 11 එක ගත්තා කියලා 11 එක විතරයි අපිට 12 එකට මේක අප්ග්‍රේඩ් කරගන්න බෑ. එහෙම නැතුව අපි අරගන්න version එකට හැම අප්ඩේට් එකක්ම ලැබෙනවා, assets ලැබෙනවා. නමුත් අර versions වලට අපිට jump කරන්න බෑ. ඉතින් ඒක මම හිතනවා එක හොඳ option එකක් කියලා. ඉතින් CapCut එකේ
ටිකක් එහෙම ඔප්ෂන් එකක් තිබ්බනම් yearly monthly නැතුව ටිකක් වැඩිපුර ගාණක් ගෙවලා හරි අපිට මේක permanently ගන්න මොකක් හරි විසඳුමක් තිබ්බනම් මම හිතනවා හොඳ ඔප්ෂන් එකක් වෙයි කියලා. නමුත් එහෙම නැත්නම් අපි හිතමු $150ක් ගෙවලා අපිට lifetime CapCut එක purchase කරන්න පුළුවන්. එතනදී සීමිත effects ටිකක් විතරක් දෙනවා. ඒ කියන්නේ අර free එකට වඩා ටික අපි හිතමු effect light breaking 150ක් විතර අපිට දෙනවා. ඉතුරු 50 අපිට purchase කරන්න සිද්ධ වෙනවා additional pay කරලා. මම හිතනවා ඒ වගේ option එකක් තිබ්බනම් ideal කියලා. ඉතින් ඇත්තටම final conclusion එක ගත්තොත් CapCut එක ගන්න එක වාසිද? මම හිතන්නේ ලංකාවේ ගොඩාක් අර මුදල් සහ ආර්ථික ප්‍රශ්නත් එක්ක හැමදේම ෆ්‍රී බලාපොරොත්තු වෙනවනේ. ඒ කියන්නේ සමහරලාට ඒක ආර්ථික ප්‍රශ්නයකුත් නෙමෙයි. ගන්න පුළුවන්කම තියෙද්දිත් සමහරු ගන්න නැති ප්‍රශ්නයකුත් තියෙනවා. මොකද අපේ අර මයින්ඩ්සෙට් එක පුරුදු වෙලා තින්නේ අර ක්‍රැක් පාවිච්චි කරලා ෆ්‍රී පාවිච්චි කරලා ඔය වගේ ඔප්ෂන්ස්. ඉතින් ඒක පොඩි කාලෙදිම ඔළුවලට ගිය දෙයක්. ඉතින් ඇත්තටම CapCut වලින් heavy editing කරනවා නම් කියන්නේ අපි හිතමු දරුණුවට social media content creations කරනවා. ඉතින් ඔයාලට CapCut එකේ තියෙන effects වගේ දේවල් නැතුවම බෑ. ඒ කියන්නේ ඔයාලට CapCut අත්‍යවශ්‍යයි. ඉතින් ඔයාලට එහෙම අවශ්‍යතාවයක් තියෙනවා නම් අනිවාර්යෙන්ම මම recommend කරනවා CapCut එක purchase කරන්න. මොකද ඒක social media content creations වලට සෑහෙන වටින tool එකක්. ඒ විතරක් නෙමෙයි තව දෙයක් කියන්න අමතකුණා. CapCut එක එක මෙතඩ්ස් වලට අර අඩු ගානට ගන්න පුළුවන්. ඒ කියන්නේ රුපියල් 900,000 වගේ රේන්ජ් එකට ඔයාලට monthly subscription එක ගන්න පුළුවන් ලංකාවේ ඉන්න local sellers ලගෙන්. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා ඒ accounts log out වෙනවද නැත්නම් ඒකේ access එක කී දෙනෙක්ට දීලා තියෙනවද? එතකොට ඔයා පාවිච්චි කරන effect සමහර වෙලාවට ඔයාට favorite දාගන්න පුළුවන්. ඉතින් ඒව දාගන්න බෑ. මොකද මාසෙන් මාසේ ඔයාට account එක වෙනස් කරන්න සිද්ධ වෙනවා. හැබැයි එහෙම නැහැ. ඔයා CapCut ලගෙන්ම original subscription එක purchase කරොත් ඔයාගේ හිතේ හැටියට ඔයාට ඔයාගේ software එක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් අනිවාර්යෙන්ම මම කලින් කිව්වා වගේ CapCut එක purchase කරන්න මම හිතනවා ඒක worth කියලා. ඒ වගේම තමයි CapCut එකේ තියෙන අනිත් වාසිය තමයි අපිට ඩෙස්ක්ටොප් එකේ ඕනනම් ඩෙස්ක්ටොප් එකේ කියන්නේ කම්පියුටර් එකේ ඕනනම් කම්පියුටර් එකේ පාවිච්චි කරන්න පුළුවන්. මොබයිල් ෆෝන් එකේ නම් මොබයිල් ෆෝන් එකේ පාවිච්චි කරන්න පුළුවන්. මම දැකලා නැහැ එහෙම seamlessly device අතරේ change වෙන්න පුළුවන් වෙනත් වීඩියෝ එඩිට් එකක්. අපි Premiere වලට ගියොත් Premiere Rush කියලා එකක් තියෙනවා. ඒක වැඩක් නැහැ. ඒකේ effect features මුකුත් නැහැ. අපිට Premiere desktop එකටම එන්න සිද්ධ වෙනවා අපිට අදාළ වැඩේ කරගන්න. එතකොට Wondershare Filmora එකෙත් app එකක් තියෙනවා mobile phone වලට. මම හිතනවා ඒක එච්චර user friendly නෑ CapCut තරම්. ඉතින් එහෙම තමයි CapCut එක සෑහෙන user friendly සහ desktop mobile දෙකේම පාවිච්චි කරන්න පුළුවන් නිසා මම හිතනවා CapCut එක subscription එකක් ගෙවලා pro version එක ගන්න එක පාඩුවක් නෑ කියලා. ඉතින් ඔයාලගේ අදහස මොකක්ද? CapCut එක වටිනවද pro version එක ගෙවලා ගන්න එක? නැත්නම් free එක ඔයාට ඇතිද? නැත්නම් ඊට වඩා ඒක වෙනුවට මොකක් හරි solution එකක් තියෙනවද? CapCut එකේ featuresම තියෙන. කතා කරමු මේ හැම දෙයක්ම comment section එකට comment කරන්න කියලා හැමෝටම මතක් කරනවා. ඉතින් අනිවාර්යෙන්ම ඔයාලට CapCut මුල ඉඳලා ඉගෙන ගන්න ඕන නම් CapCut desktop එක මම මෙන්න මේ tutorial set එක කරලා තියෙනවා. මේක මුල ඉඳන් බලන්න. සහ CapCut වල effects වගේ දේවල් පාවිච්චි කරන එක ගැන, ඒ කියන්නේ green screen remove කරන්නේ කොහොමද මේ වගේ දේවල් මෙන්න මේ playlist එකෙන් කතා කරලා තියෙනවා. මේකත් අනිවාර්යෙන්ම බලන්න. සහ ඉදිරියේදී CapCut mobile එකෙන් කොහොමද වැඩ කරන්නේ කියලා tutorials අරන් එනවා. ඉතින් ඒක නිසා දැන්ම subscribe කරලා එකතු වෙන්න.